හරි. මැඩම් ඔයාගේ සල්ලි වැටුණා. මෙච්චර සල්ලි? ඕ මගේ සල්ලි තමයි. thank you so much. අනේ නියමයිනේ. රස්සාව හම්බ වෙනත් කලින් ලොතරැය දෙනවනේ. වෙලාව හොඳයි මගේ. සර් මේ වගේ සල්ලි වැටිලා. මගේ සල්ලි? මෙතන සල්ලි ගොඩක්නේ. මම මේක ගත්ත කියලා මොකද වෙන්නේ? ඔව් මගේ සල්ලි සමහරට වැටෙන්නේ නැති. මැඩම් ඔයාගේ සල්ලි වැටිලා. සල්ලි? නෑ නෑ අයියේ මේ මගේ සල්ලි නෙමෙයි. සමහර විට වෙන කෙනෙක්ගෙන් වැටෙන්නේ නැති. මේක තියාගන්න. මැඩම්ට නෝක හම්බුනේ. මැඩම් ඔක තියාගන්න. අයියේ මම කොහොමද මේක ගන්නෙ? මේ මගේ සල්ලිත් නෙවෙයිනේ. අනිත් එක මේ සල්ලි නැති වෙන කෙනා කොච්චර කරදරෙන්ද ඇත්තේ. එයා මේක හොයාගෙන මෙතනට අනිවාර්යෙන් එයි. එතකොට මේක අපෝ එයාට දෙන්න. හොඳද? මට පරක් වෙනවා මම යනවා. සචිනි දැක්කද අර කෙල්ල ඉන්ටර්විව් එකට ඇඳන් ඇවිල්ලා තියෙන හැටි? excuse me ඔයා මේ ඉන්ටර්විව් එකට දාවේ? ඔව් ඔයා? එක දෙයක් කියන්නද ඔයාට? ඔයාගේ ඇඳුම් දැක්කම නම් පේන්නේ නැහැ ඔයා ඉන්ටර්විව් එකට ඇවිත් ඉන්නේ කියලා. ඔයා නිකන් ගමේ දන්සලට ඇවිල්ලා ඉන්නවා වගේ පේන්නේ අපිට. if you don't mind තව දෙයක් කියන්නද? ඔයා කවදාවත් ජොබ් එකට තේරෙන්නේ නැහැ. ඊට කලින් මැඩම් ඔයාව ඔයාගේ ඇඳුම් දැකලා එළියට ඇදලා දාවේ. ඔයාට ලැජ්ජ කරගන්න නැතුව මෙතනින් යන්න. හරිද? අහන්න. තාම කවවත් සිලෙක්ට් කරගත්තේ නැහෙනේ. තෝරගන්නත් කලින් මෙහෙම කියවන එක හොඳ නැහැ නේද? මගේ ඇඳුම් දිහා බලලා මගේ සුදුසුකම් ජජ් කරන්න එපා. ඔව් මැඩම්. මිස්ටර් කසුන් සචිනි ඔයාලට ඇතුළට කතා කරනවා. හරි සර්. ඔයා තේරුම් ගන්න ඔයා සිලෙක්ට් වෙන්නේ නැහැ. ඔයා සිලෙක්ට් වෙනවා නම් මුලින්ම කතා කරන්නේ ඔයාට. ඒත් අපි දෙන්නටනේ කතා කරේ. ලැජ්ජාවක් තියෙනවා නම් සද්ද නැතුව මෙතනින් යන්න. තේරුණාද? එක්ක තමුන්ගේ කැමැත්ත. ගම්බල ගොඩයෝ. යම්. May I come in, ma'am? Yes, come in. Don't sit. මම ඔය දෙන්නට ඇතුළට කතා කරේ වාඩි වෙන්න නෙමෙයි. තේරුණාද? Okay, madam. මම ඔයාලගෙන් ප්‍රශ්නයක් අහන්න කැමතියි. Sure, madam, අහන්න. ඉතින් කියන්න ඔයාලා දෙන්න අපේ කම්පැනි එකේම ජොබ් එකක් තෝරගන්න හිතුවේ ඇයි? අනේ මැඩම් මේක ලොකු කම්පැනි එකක් නේ. මේ වගේ හොඳ තැනක වැඩ කරන්න අකමැති වෙන්නේ කවුද? ඒ හින්දායි මම ඉන්ටර්විව් එකට ආවේ. මට අවස්ථාවක් හම්බුනොත් මේ කම්පැනි එක තව ඉස්සරහට යන්න මම හොඳට වැඩ කරනවා. ඕකේ. එතකොට සචිනි ඔයා මොකද හිතන්නේ?
මැඩම් ඔයා මාව සිලෙක්ට් කරොත් මම මේ කම්පැනි එක හොඳ ලෙවල් එකකට අරන් යනවා. මොකද මම වැඩවලදී ගොඩක් සීරියස්. ඒ වගේ මහන්සි වෙලා වැඩ කරනවා. ඕකේ. මම දැක්ක ඔයාලා දෙන්නගේ CV සෑහෙන්න හොඳයි. ක්වොලිෆිකේෂන් උත් ගොඩක් හොඳයි ඔය දෙන්නගේ. ඒත් මම දැක්ක එක නරක දෙයක් තියෙනවා. මැඩම් ඔයා මොන නරකක්ද කියන්නේ? අපි දෙන්නගේ සුදුසුකම් මේ ජොබ් එකට හොඳටම තියෙනවානේ. ඉතින් මොකක්ද අපේ තියෙන අඩුව? ඒත් එක දෙයක් තියෙනවා. ඕගොල්ලන්ට මිස් වෙච්ච. ඒත් ඒ මොකද්ද? විනාඩියක් ඉන්න. කිෂන් නව්‍යට එන්න කියන්න. හරි මැඩම්. මං නව්‍යට කියන්නම්. මිස් නව්‍යා ඔයාටත් ඇතුළට යන්න පුළුවන්. හරි සර්. May I come in, ma'am? Yes, come in. Good morning, ma'am. Good morning. මැඩම් මෙයාගේ CV එකේ මොනවද තියෙන්නේ? අපේ නැති. මෙයාගේ ඇතුලේ සත්‍ය හා අවංකකම තියෙනවා. ඔයාලා දෙන්න ගාව කොහෙත්ම නැති. ඒ කියන්නේ ඔයාට මොකද්ද කියන්න ඕන? මට තේරෙන්නේ නැහැ. තේරුම මේකයි. දැන් ලිෆ්ට් එක ගාව මොකද්ද සිද්ධ වුනේ? මතකද තමුන්ලා දෙන්නට? අර සල්ලි? ඒ සල්ලි මමයි ගාඩ්ට දුන්නේ. ඔයාලා තුන්දෙනාගේ අවංකකම ටෙස්ට් කරන්න. ඒ කරපු ටෙස්ට් එකේ නව්‍ය තමයි පාස් වුනේ. තමුන්ලා දෙන්න පොඩ්ඩක්වත් අවංක නැහැ. මට මගේ කම්පැනි එකට එක අවංක සේවකයෙක් ඕනේ. ඔයාලා දෙන්න මොකද කරේ? සල්ලි දැකලා ඕගොල්ලන්ට තණ්හාව ආවා. මට තමුන්ලා වගේ අය මේ කම්පැනි එකට කොහොමත්ම ඕනේ නැහැ. අන්න ඒක කියන්න තමයි තමුන්ලට මං මේ ඇතුළට කතා කරේ. මැඩම් this is not fair. ඔයාට එහෙම කරන්න බෑ. මේ මොන වගේ ක්‍රමයක්ද? ඉන්ටර්විව් කරන. my company my rules. යනවා යන්න මෙතනින්. මේ අහන්න. අර එළියේදි ගත්ත සල්ලි ටේබල් එක උඩින් තියලා යන්න. මොකද අපේ කම්පැනි එක වැඩක් නැති අයට පඩි දෙන්නේ නැහැ. Okay ma'am. දැන් යනවා මෙතනින්. Miss Navya, please sit. හරි මැඩම්. නව්‍ය රස්සාව නම් ස්ථිරයි. ඒත් ඔයාගේ අනිත් සුදුසුකම් මම බලන්නද? ෂුවර් මැඩම්.